සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් අරගෙන ආවා Naruto series එකේ ලස්සන episode එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එක බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගද්දිම Jiraiya sensei Narutoටයි Sakuratoයි map එකක් පෙන්නලා කියනවා මේක සහල් කුඹුරු ඉඩම්වල තියෙන කාර්ය බහුලම නගරයක්. මේක කඳුපතුලේ තියෙන්නේ. එතකොට Naruto කියනවා ඔයා තවත් අමුතු තැන් වලට යන්න නේද බලන්න කියලා. එතකොට Sakurat කියනවා ඔයා ඉස්සෙල්ලා බාර් එකට ගිහින් කරපු දේ හන්දා අපි හුඟක් පරක්කුණා කියලා. එතකොට Jiraiya කියනවා අපිට සවුන්ඩ් විලේජ් එක හොයාගෙන යන්න නම් මේ පාරෙම යන්න වෙනවා. මමත් ඒකට යන්න කැමති නෑ. ඒත් අපිට අකමැති දේවල් කරන්න වෙනවා කියලා සහල් කුඹුරු ගමට යනවා. ඒකට යනකොට ඉන්න මිනිස්සු දැකලා ඔක්කොම පුදුම වෙනවා. එතකොට සකුර කියනවා අපි අවසර පත්‍රයකුත් අරන් සවුන්ඩ් විලේජ් එක හොයන්න යමු කියලා. එතකොට Jiraiya බාර් එකක් දැකලා ඒක දිහා බලන් ඉඳලා Naruto දිහා බලනවා. එතකොට Narutoයි Sakurai කියනවා සල්ලි නෑ කියලා. ඒත් එක්කම Jiraiya සල්ලි වගේක් දෙන්නට දීලා කියනවා ඔයාලා මේකෙන් කැමති දෙයක් කාලා නගරයේ පිටත දේවමාලිගාවේ ඉන්න මම මෙතනින් තොරතුරු එකතු කරන් එන්නම් ඔයාලා දැන් යන්න කියලා දෙන්නවම යවලා Jiraiya යනවා බාර් එකට. ඊට පස්සේ Narutoයි Sakurai යනවා කෑමත් කකා නගරයෙන් පිටතට. Sakura අවුලෙන් ඉන්නේ Sasuke ගැන හිත හිත. එතකොට Naruto කියනවා ඔයා අවුලෙන් ඉන්න එපා. අපි අනිවාර්යෙන්ම Sasukeව බේරගමු. අපේ ඉලක්කය ඔරොචුමාරු ඒ දේවල් පහසු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දෙන්නම කකා යන ගමන් නිද්දි කලින් Narutoට පහර දුන්න නින්ජා තුවාල වෙලා Narutoයි Sakurai ඉන්න තැනට එනවා. Naruto අහනවා මොකක්ද උනේ කියලා. එතකොට කට්ටියක් Narutoට පහර දෙනවා. Naruto අර නින්ජාව අරන් දුවනවා. Sakurai Narutoයි නින්ජාලා එක්ක සටන් කරනවා. ඒ අය පහර දෙනවා. Narutoයි Sakurai ආදේශ කිරීමක් කරලා එතනින් පැනලා යනවා. අර නින්ජාලා එතනට ඇවිත් කියනවා අපි ඒ අයව හොයාගන්න ඕනේ කියලා. එතකොට එක නින්ජා කෙනෙක් කියනවා මන් මගේ දරුවන්ව උන් එක්ක යවුවා උන්ට අපෙන් පැනලා යන්න බෑ. අපි ඉක්මනින්ම හොයාගමු. මෙහෙට එන ඔක්කොගේම ඉලක්කය ඔරොචිමාරු සාමිවරයා කියලා නින්ජාලා තුන්දෙනාම Narutoයි Sakurai පස්සෙන් යනවා. ඒ සීන් එක කට් කරපුවාම පෙන්නන්නේ Jiraiyaව. Jiraiya ගැහණු අය එක්ක සතුට වෙවි ඉන්නවා. Jiraiya අහනවා එතන ඉන්න ගැහණු කෙනෙක්ගෙන් සවුන්ඩ් විලේජ් එක ගැන කතා අහලා තියෙනවද කියලා. එතකොට ඒ අය කියනවා එහෙම එකක් කවදාවත් අහලා නැහැ කියලා. සල්ලි දීලා අහලා බැලුවත් අහලා නැහැ කියලා තමයි කියන්නේ. එතකොට වෙන ගැහණු කෙනෙක් කියනවා මම අහලා තියෙනවා කියලා. මම ඒ ගැන ගොඩක් දන්නවා. ඒ ගැන දැනගන්න ඕන නම් මෙන්න කියලා Jiraiyaව පාළු තැනකට එක්කන් යනවා. ඊට පස්සේ එතන Jiraiyaව හිර කරනවා. එතකොට Jiraiya ගාව තියෙන සල්ලි ගන්න මිනිස්සු ගොඩ දෙනෙක් Jiraiyaව වට කරගන්නවා. ඒ අය කියනවා මේ මහලු මිනිහා ගාව තියෙන සල්ලි සේරම ගන්න ඕනේ කියලා. එතකොට අර මිනිස්සුන්ගේ නායකයා කියනවා දැන්ම ඔහු ගාව තියෙන දේවල් ගන්න කියලා. එතකොට අර මිනිස්සු ඊතල වලින් විදිනවා. එතකොටම Jiraiya Ninja Art ඉදිකටු ජීසෝ කියන ජුට්සු එක පාවිච්චි කරලා අර ඊතල ඔක්කොම නවත්තනවා. මිනිස්සු ටික බය වෙනවා. ඊට පස්සේ Jiraiya කියනවා මට හදිස්සි මම අහන දේවල් වලට ඉක්මනින් උත්තර ඕනේ කියලා සවුන්ඩ් විලේජ් එක ගැන දන්න දේවල් කියන්න කියනවා. එතකොට මිනිස්සු කණ්ඩායමේ නායකයා කියනවා මම ඔයා කියන දේවල් අහන්නේ නැහැ. ඔයා නින්ජා කෙනෙක්ද? එහෙනම් තවත් හොඳයි. අපි හොරු බවට පත් වෙලා ඒත් අපිත් මෙහෙ ඉන්න ප්‍රසිද්ධ ශිනෝබි වංශයක් මට ඔබේ ජීවිතේ නැති කරනවට වඩා ඔබව කුලියට ගන්න පුළුවන් කියලා කියනවා. එතකොට Jiraiya කියනවා එහෙනම් මම ඔයාව ලේසියෙන් අල්ල ගන්න ඕනේ නෑ. නින්ජා කියන්නේ ඕන දෙයක් දරා ගන්න අය බඩගින්න දරා ගන්න බැරුව අනුන්ගේ ජුට්සුයි සල්ලි හොරකම් කරන අය කවදාවත් නින්ජලා වෙන්නේ නෑ කියලා කියනවා. එතකොට මිනිස්සුන්ගේ නායකයා කියනවා අපි ඔයා ශිනෝබි කෙනෙක් කියලා හිතලා අනුකම්පා කරා. ඒත් ඔයාගේ කට වැඩි කියලා Jiraiya එක්ක සටන් කරන්න එනවා. එතකොට Jiraiya රසෙන් ගන්න එකක් හදාගෙන ඔහුට පහර දෙනවා විසික් වෙලා යන්නම. එතකොට අනිත් අය Jiraiyaට ගහන්න එනවා. එතකොට ලොක්කා කියනවා ඉන්න කියලා. ඊට පස්සේ පොර ඇවිත් Jiraiya ළඟ දන ගහලා කියනවා මට සමා වෙන්න මම දැනන් හිටියේ නෑ. ඒ ජුට්සු එක ගැන වගේම ඔබ විශේෂ කෙනෙක් බව. ඒ සේරම හරි ඔයාගේ නම මොකක්ද කියලා අහනවා. එතකොට Jiraiya කියනවා සැඟවුණු කොළගම්මානේ ලෙජෙන්ඩරි මාස්ටර් Jiraiya ඒ මමයි කියලා කියනවා. එතකොට නායකයා කියනවා අනිත් අයට ඔය අයත් දන ගහන්න මෙයා අපි හැමෝම මරලා දායි කියලා කියනවා. එතකොට හැමෝම දන ගහලා කියනවා අපිට සමා වෙන්න අපි ලෙජෙන්ඩරි සනීන් කෙනෙක් කියලා නොදැනයි එහෙම සැලකුවේ අපි ඔයාගෙන් සමාව ඉල්ලනවා කියලා කියනවා. එතකොට Jiraiya කියනවා ඒකට කමක් නැහැ. ඔයාලා සවුන්ඩ් විලේජ් එක ගැන දන්නවා කියලා කියන්නේ ඒක ඇත්තද මට ඒ ගැන කියන්න කියනවා. එතකොට නින්ජා නායකයා කියනවා අපි දන්නවා ඒ ගැන සහල් කුඹුරු දේශයේ නින්ජලා ගොඩක් හිටියා. අපි ෆූමා ක්ලෑන් එකත් සමග අපි ඒ භූමියන් බෙදාගෙන හොඳට ජීවත් වුණා. ඒ
ඒත් ඒ ඔරචුමාරු එනකම් විතරයි කියලා කියනවා. ඒ සීන් එක කට් කරපුවාම සකුරාවයි අර නින්ජාවයි පෙන්නනවා. ඒ නින්ජා සකුරාව දැකලා දුවන්න හදනවා. එතකොට සකුරා කියනවා ඔයා වේග ගන්න, ඔයාට තුවාල වෙලා ඉන්නේ. ඔයා ඔහොම හිටියොත් ඔයා මැරෙයි. ඔයාගේ වාසනාවට මන් ළඟ බෙහෙත් තියෙනවා. ඒ හන්දා මට බෙහෙත් කරන්න දෙන්න කියලා කියනවා. එතකොට නරුටෝ කියනවා ඒ අය එන්නේ නැහැ. දැන් අපිට ඔයාගේ තුවාලේ පෙන්වන්න කියලා කියනවා. ඒත් එක්කම ඒක අහලා ඒ නින්ජා අවුල් වෙනවා. එතකොට සකුරා කියනවා මන් බෙහෙත් කරනකම් ඔයා එළියට වෙලා ඉන්න කියලා. ඊට පස්සේ සකුරා නරුටෝ එළියට විසික් කරලා දාලා දොර වහනවා. ඒත් නරුටෝ හොරෙන් බලන්න යනවා. එතකොට නරුටෝ සකුරාට ආයෙත් පාරක් ගහනවා විසික් වෙන්නම. ඊට පස්සේ සකුරා කියනවා හරි දැන් මට ඔයාගේ තුවාලේ පෙන්වන්න කියලා. බලද්දී ඒ නින්ජා ගෑනු කෙනෙක්. ඊට පස්සේ සකුරා බෙහෙත් කරනවා. එතකොට නරුටෝ පෙන්නනවා. නරුටෝ දකිනවා මකුලුවෝ ගොඩක්. ඒත් එක්කම සකුරා නරුටෝට කියනවා ඇතුළට එන්න කියලා. ඊට පස්සේ නරුටෝ ඇතුළට යද්දි දකිනවා අර නින්ජා කෙල්ලෙක් කියලා. එතකොට නරුටෝට මතක් වෙනවා ඒ නින්ජාව උස්සන් ආපු විදිහ. ඒ ගැන මතක් කරද්දිම සකුරා නරුටෝට ගහනවා. ඊට පස්සේ අර නින්ජා කෙල්ල ඇවිත් කියනවා මගේ නම සසුමි කියලා. එතකොට නරුටෝයි සකුරායි අහනවා ඇයි ඔයා පස්සේ අර අය පන්නන්නේ අපිට ඒක කියන්න කියලා. ඊට පස්සේ සසුමි කියනවා ඔවුන් ඔරචුමාරුගේ නිවස ආරක්ෂා කරන සවුන් නින්ජලා මට සමාවෙන්න කලින් ඔයාලට පහර දුන්නට මම හිතුවේ ඔයාලත් ඒ අයගේ කෙනෙක් කියලා. එතකොටම නරුටෝ කියනවා අපිත් ඔරචුමාරු ගැන හොයනවා අපිට විස්තර කියන්න කියලා. එතකොට සසුමි කියනවා ඒ හැමදේම ආරම්භ වුණේ සහල් කුඹුරු ඉඩම්වල වැඩවසම් රජතුමාගෙන් ඔහු අනිත් ඉඩම් අල්ලගන්න ප්‍රහාරයක් එල්ල කරා. සහල් කුඹුරු ඉඩම් කියන්නේ කුඩා ගමක්. ඒක එච්චර ශිනෝබිලා නෑ. ඒ හන්ද යුද්ධේ පරාද වුණා. ඒ වගේම සටනට ගියපු ශිනෝබිලත් විනාශ වුණා. අපිත් ෆූම ක්ලෑන් එකෙන් ජීවිතේ බේරගත්ත අය වගේම ඉඩම් හැර ගියපු අයත් ඉන්නවා. ඒත් අපි ජීවත් වුණේ නැවත වංශය ගොඩනගනවා කියලා හිතාගෙන. ඒත් ඒ වෙලාවේ අපේ ඉස්සරහට සවුන්ඩ් විලේජ් එකේ නින්ජා කෙනෙක් ආවා. ඇවිත් කිව්වා සහල් කුඹුරු ඉඩම් අල්ලගන්න උදව් කරන්නම් මගේ මාස්ටර් ඔරචුමාරු සියලුම වර්ගයේ ජුට්සු එකතු කරනවා. ඔහු ඔයාලගේ ජුට්සු ගැන උනන්දුයි. අපි ඔයාලට උදව් කරනවා. අපිට ඔයාලගේ ජුට්සු ලබා දෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ සසුමි කියනවා මගේ මස්සිනා අරසි වංශයේ යථා තත්ත්වයට ගන්න ඕනේ හන්දා ඒ අය එක්ක ගියා. අපි අරසි දැනුම් දීමක් දෙනකම් බලන් හිටියා. ඒත් දැනුම් දීමක් හම්බුනේ නැහැ. මම අරසිව බේරගන්න යනවා. මගේ ශරීරය කුඩයි. ඒ වගේම මම දුර්වලයි. මම මොනවා කරත් ඔහුව බේරගන්න වෙන්නේ නැහැ. ඒත් ඔහු මාව හැමදාම බේරගත්තා. ගමේ හැමෝම හැමදේම අතෑරලා දාලා ඉන්නේ මට අරසිට උදව් කරන්න ඕනේ කියලා අඬනවා. එතකොට නරුටෝ කියනවා අපිට සස්කේව බේරගන්න සවුන්ඩ් විලේජ් එකට යන්න වෙනවා කොහොමත්. ඉතින් අපි අරසිවත් එක්කන් එනවා සස්මි කියලා කියනවා. එතකොට සකුරා මකුලුවෙක්ව දැකලා උඩ බලනවා. උඩ බලනකොට මකුලුව රොත්තයි. ඊට පස්සේ තුන්දෙනාම බය වෙලා එළියට දුවනවා. එළියට එනකොට මකුළු දැල් ගොඩයි. එතකොටම අර නින්ජා කියනවා නරුටෝට ඇහෙන්න මගේ මකුළු දරුවෝ ටික ඔයාලව හොයාගන්න මට පාර පෙන්නුවා. ඔයාලා තුන්දෙනාම මෙතනින් ඉවරයි කියලා කියනවා. එතකොට සකුරා කියනවා ඒ ජුට්සු එකෙන් පුළුවන් කටහඬ හැම තැනකටම යවන්න. ඒ හින්දා පරිස්සම් වෙන්න කියලා. එතකොට නරුටෝ එහෙනම් සකුරා ඔයා මේ කෙල්ලව බලාගන්න කියලා මකුළු දැලුත් කඩාගෙන බිමට පැනලා මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සු එක කරනවා. එතකොට අර නින්ජා හැංගිලා ඉඳන් කියනවා හුඟක් අය නේද ඒත් ඒවා නිකම්ම ක්ලෝන් විතරයි කියලා. එතකොට අනිත් නින්ජා කියනවා නෑ හොඳට බලන්න නූල් පැටලෙනවා ඒවා ස්පර්ශ කරන්න පුළුවන් ඒවා කියලා කියනවා. ඊට පස්සේ කාගරෝ කියන නින්ජට කියනවා දැන් ගිහින් පහර දෙන්න කියලා. ඊට පස්සේ පහර දෙන්න ගිහින් නරුටෝට ඇහෙන්න කියනවා මම ඔයාගේ උපරිමෙන් ඉන්න බව දැනගන්න අඳුර සහ පොළොවේ ජීවත් වෙන විට කියලා. නින්ජා ආට් කුඹු සිංහ ජුට්සු එක පාවිච්චි කරලා නරුටෝ ඉන්න තැන පොළොවට ගිලා බස්සනවා. මෙතනින් 137 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. දවසක් හරි ආයෙ වීඩියෝ අරගෙන එන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.